ඔව්. සුබ දවසක් වෙන්න ඕනේ මංජුලා සෙන්සේගේ ජපන් පන්තියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මංජුලා සෙන්සේ. ඉතින් අද දවසේ කයිවනු රෙන්ෂුවෝ යරෝතෝ මොත්තේ ඉමාකරා බෙන්ක්‍යෝ හජිමෙමස්. අපි මෙතෙන් ඉඳලා කයිව සංවාදයක රසවත් සංවාදයක් රස විඳින්න හදන්නේ. බලමු ඒගොල්ලෝ මොනවද සංවාදය ඇතුලේ කතා කරන දේවල් කියලා. ජපන් වාක්‍ය ඊට අමතරව සිංහල වාක්‍ය තේරුම සමග රසවත් ජපන් සංවාදයක් ජපන් කෙනෙක් එක්ක කනගාටුවකටපත් වෙන වෙලාවක Tamanට ඉදිරිපත් වෙන්න බෑ කියන සංවාදයක් ගැන තමයි මේකේ කතා වෙන්නේ. ඉතින් අපි සංවාදය අහලා බලමු මොකද්ද කියන්නේ, ඒකේ මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් හජිමෙමස්. එහෙනම් අපි පටන් ගමු. හයි කෝල් එකක් එනවා. හයි ඔව් කිමුරා සන් දෙස් කා? කිමුරා මහත්තයාද? මිරා දෙස්. මම මිරා. මිරා සන්. මිරා මහත්තයා. කොම්බන්වා. සුබ සන්දෑවක් වේවා. ඔගෙන්කි දෙස් කා? ඔබ සනීපෙන්ද? ගෙන්කි දෙස්. ඔව් මං සනීපෙන්. අනෝ කිමුරා සන් චුට්ටක් අහන්න කිමුරා මහත්තයා. කුරාශික්කුනෝ කොන්සාතෝ ඉෂ්‍යොනි ඉකගා දෙස් කා? ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් තියෙනවා. ඒකට එකට යන්නේ නැද්ද කියලා ප්‍රශ්න කරනවා. එතකොට උත්තර දීම කරනවා. ඊදෙස් නේ හොඳයිනේ. ඉත්සු දෙස්කා කවදද? රයිෂෝනෝ කින්යෝබිනෝ බන්දෙස්. ලබන සතියේ සිකුරාදා හවසටයි. කින්යෝබි දෙස්කා සිකුරාදාද? කින්යෝබිනෝ බන්වා චොත්තෝ සිකුරාදා හවසට නම් ටිකක් දමේ දෙස්කා බැරිද? සන්නෙන් දෙස්කා තොමොදචිතෝ යකුසොක්කු ගාරිමස්. ඔව් කනගාටුමුත් යාළුවෙක් එක්ක පොරොන්දුවක් තියෙන නිසා. ඒ කියන්නේ යා ඊට කලින් ඒ දවසට යාළුවෙක් එක්ක පොරොන්දුවක් දාගෙන නිසා එන්න විදිහක් නැහැ කියලා කියනවා සන්නෙන් කියන කොටසට. චොත්තෝ කියන්නේ ටිකක්, ඒ කියන්නේ බැහැ කියන උත්තරේ දෙන්නේ. ඊළඟට සෝ දෙස්කා එහෙමද? එහෙමද? ඔව් මතා කොන්ද ඕනේ ගායිමස්. අපි ඊළඟ පාර යමු. මේ පාර එන්න විදිහක් නැහැ. next time බලමු කියන අර්ථයෙන් කොන්ද ඕනේ ගායිමස් කියලා සංවාදය අවසන් වෙනවා. ඉතින් කෙනෙක් කතා කරලා දෙයකට ආරාධනාවක් කරොත් යන්න ඇහුවොත් ඕගලන්ට ඉදිරිපත් වෙන්න විදිහක් නැත්නම් අපි ඒකට කියනවා සන්නෙන් දෙස් කනගාටුයි. සන්නෙන් දෙස් ගා යකුසකු ගාරිමස්. සමා වෙන්න කනගාටුමුත් මට යාළුවෙක් එක්ක වැඩක් තියෙනවා නැත්නම් පොරොන්දුවක් තියෙනවා. යෝජිගාරිමස් කියනවා වැඩක් තියෙනවට. පොරොන්දුවක් තියෙනවා නම් යකුසොකු ගාරිමස් කියලා කියනවා. කලින් ප්ලෑන් කරගත්ත දේවල් තියෙනවනේ. එතකොට අපිට සහභාගී වෙන්න බැරි නම් අපි කියන්නේ සන්නෙන් දෙස්ගා සංකා දෙකිමසෙන් ඉන්න විදියක් නැහැ. මේකට සහභාගී වෙන්න විදියක් නැහැ කියලා අපිට යාළුවට පිළිතුරු දෙන්න පුළුවන්. ඕගලන්ට යම් දෙයකට එකට යන්න කතා කරොත් යම් දෙයකට ඒකට කලින් ඕගොල්ලෝ සූදානම් කරගත්ත වැඩක් තිබ්බොත් එතෙන්දී උත්තර දෙන්න සන්නෙන් දෙස්ගා චොත්තෝ සමා වෙන්න නමුත් ටිකක් බැහැ කියන අර්ථයට තමයි අපි එතන උත්තර දෙන්නේ. සන්නෙන් දෙස්ගා චොත්තෝ යෝජිගාරිමස් යකුසකු ගාරිමස්. යෝජිගාරිමස් කියන්නේ වැඩක් තියෙනවාට, යකුසකු ගාරිමස් කියන්නේ පොරොන්දුවක් තියෙනවාට කලින් දාගත්ත. ඒ නිසා සහභාගී වෙන්න වෙන්නේ නැහැ. කනගාටුයි කියලා පිළිතුරු ලබා දෙන සංවාදයක් තමයි අපි මේ රසවත් ඇහුවේ. ඉතින් පුතේ මංජුලා සෙන්සේගේ ජපන් පන්තිය සමග ජපන් ඉගෙන ගන්න ඔයාලා හැමෝටම